Hi කොහමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද දවසේ මම මොකද කරන්න කියලා බලන්න මගේ vlog එකත් එක්ක විකටම එකතු වෙලා ඉන්න. සුබ නැකතින් ආරම්භ කරපු සෙනසුරාදා දවසේ ඉතින් ඔය උදේ පාන්දර ලෙක්චර්ස් යන ගමන් තමයි මම උදේ කෑම එකක් ගන්නෙ. මේ විදිහට ලෙක්චර්ස් ගියාට හිතේ පුංචි දුකක් තියෙනවා. මොකද මේ යන්නේ අපේ පාඨමාලාවේ අන්තිම දවස් කිහිපය. ඉතින් තව එක සතියයි තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මම උදේ පාන්දර ක්ලාස් රූම් එකට ගිහපු ගමන් මගේ කැමරා කාචයට හසු වෙච්ච දුර්ලභ දසුණක්. ඉතින් මේ වගේ දසුන් ගොඩාක් අපේ පන්ති කාමරය ඇතුලේ උදේට සිද්ධ වෙනවා. ලෙක්චර් එකට ලෙක්චර් එන්න කලින් සාමාන්‍යයෙන් අපේ කට්ටිය පොඩ මොලේ රිලැක්ස් කරගන්න, ඔළුව රිලැක්ස් කරගන්න මේ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා ඉතින්. උදේ පාන්දර ඇවිල්ලා කියුටෙක්ස් ගන්නවා. කෙලින්ම ජාත්‍යන්තර සමාජ මාධ්‍යයක දාන්නේ. Vlog. Oh my god. Good morning. Good morning. ඔන්න ඉතින් අපිට මෝර්නින් සෙෂන් එක පටන් ගත්තා. ලෙක්චර් විදියට හිටියේ ડોક્ટર සමිත ප්‍රසන්න ආරච්චිගේ ප්‍රවීණ නිවේදකයෙක් ජාතික රූපවාහිනියේ ඉන්න. ඉතින් ડોක්ටර් ඔයාලට ගොඩක්ම දැක ගන්න පුළුවන් වෙන්නේ ආගමික වැඩසටහන් වලින්. ඔය ඔතන චිට්ස් වල අලවලා තියෙන්නේ අපිට දැනගන්න අවශ්‍ය තව කරුණු මොනවද කියන එක. ඉතින් ඒවට අදාළව අපිට ලෙසන් එක කරාද. අද vlog එකට මම කලින් සතියේ තිබුණු සුම්බා සෙෂන් එකේ ටිකකුත් ඇඩ් කරා. එහෙනම් ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් එහාට අපි කරපු ඇක්ටිවිටීස් මොනවාද, සුම්බා දවසේ කරේ මොනවාද, ඒ වගේම මේ සතියේ කරේ මොනවද කියන එක බලාගෙන ඉන්න. මේන්න කොච්චර සැරද කොච්චර රිදෙනවද වේදනාවද එන්න මහත්තයා වාඩි වෙන්න තව දැනගන්න වායසේනිකේ කාව්‍යමය ශක්තිය වගේ අස්සන හදක් එවැනි අස්සන පෞරුෂත්වයක් ඇයව තමයි මගේ ජීවිතේ මගේ රෝල් මොඩල් එකක් ගත්තේ. ඉතින් මම අදට අගේ කරන්නේ ඔබතුමිය පාසලේදී ළඟන කටයුතු යොදනවද එහෙම නැත්නම් කොහොමද ඒ ගමන ආවේ? ඒ ගමන ගැන කතා කරනකොට නම් ඉංග්‍රීසි පාසල එකපාර රැවටෙන්න එපා කියන්න. කොච්චර hina වෙන දෙයක් වුණත් hina වෙන්න නැතුව කියන්න පුළුවන්. ඔව්. යාගේ කියන වැඩි දක්ෂතාවය තියෙන වැඩි කරයි වයි හරියට මේ. දැන් කියලි වර එක 2 3යි. තව පහක් ඕනේ. තව පහක් හදන්න. දැන් පිටිපස්සෙන් කියවෙන්නේ නැහැ කියන්නකො. ඇඳුම් ගැන හරි හිතන හඳුනවනේ. ගැන අලුවා. ආකර්ෂණය වෙන්න. කරගන්න. ඇඳුම හදාන්නේ ආකර්ෂණය වෙන්න. මම ඇඳුම් මාරු කරනවා දැන්. ඔව් ඇඳුම් මාරු කරනවා. ගියා මේක ගිහලා මාරු කරන් එනවා නේද? ඇයි වැඩි කන්නේ නේද? ඔව්. අවධානය ඕනේ යාට. එයාට අවධානය ඕනේ. Hi Dhoni. වදන් නිවේදනයක් කරනවා. ඔයා එහෙම නෙටෙව්වා. ඔයා කෙල්ල සෙට් කරගත්ත ඇස් ගහලා තරහ ගියාම ඔයාගේ නැහැ තිබ්බෙනවා. මම බයිසිකල් හැන්ඩල් එකක් ගිල්ලා වගේ. එයා කියනවා මම hina වෙද්දි ලස්සනයි වගේ. ඔච්චර ඉක්මනට රැවටෙන්න එපා. ඇඳුම් ගැන හිතලා මාරු කරනවා ආකර්ෂණය වැඩි කරගන්න. නෙස්ට් මෝඩ් ගහන්න මම ආසයි. ඒක වෙලාවට වෙනස් වෙනවා. ඕදිලි මේක. දැන් මේ නිවේදනයේ මේක කියවන්න ඕනේ. වා කියවන්න සාමාන්‍ය විදියට ප්‍රසන්න කරන්න. Hi කියන මගේ vlog එකට.
ඔන්න මම කිව්වා වගේ මේ සතියට කලින් තිබුණු සතියේ සුම්බා සෙෂන් එකේ වීඩියෝ ක්ලිප්ස් කිහිපයකුත් මම මේකටම එකතු කරා. මෝර්නින් සෙෂන් එකෙන් පස්සේ අපිට ලන්ච් බ්‍රේක් දුන්නා. අපිට විනාඩි 20යි දුන්නේ. ඒ නිසා අපි ඉක්මනින්ම කාලා ආවා. මොකද ලන්ච් එකෙන් පස්සේ අපිට හිටියේ වෙනස කෙනෙක්. පාන්සලි අක්කගේ අම්මගේ බත් එක මේ ඉන්නේ මෙයාගේ අම්මා තමයි මේක උයලෙවලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මගේ කෑම එක. මෙයා කොල කනවා. ඉතින් ලන්ච් එක අරගෙන ඉවර වෙලා අපි ඊළඟ ලෙක්චර් එකට ලෑස්ති වුණා. ඉතින් මේ සර් ආවේ අපිට මයික්ස් ගැන කියලා දෙන්න. මයික්ස් වර්ග මොනවද? අපි මයික්ස් යූස් කරන්න ඕනේ මොන විදිහටද? තැනට අදාළව අපි කොහොමද මයික් එකක් අඳුනගන්නේ? මේ වගේ මයික් සම්බන්ධව අපි දන්න ති ගොඩාක් දේවල් එදා අපිට ඉගෙන ගන්න පුළුවන්. මයික් එක මේව තියෙන්න ඕනේ. පොඩ්ඩක් ආන්සර් එක 45ක් පාස් වුණාට කමක් නැහැ මේ ගන්න තියෙනවා. මෙතන ગેප් එක මෙච්චරයි ඈ. හරි. මයික් එක ලඟ වුණාමයි ඈත් වුණාමයි වෙන දෙයක් බලමු මොකද වෙන්නේ කියලා. ලෝ එක නෑ. ඊළඟට දැන් ඔය ලෝ එක වැඩිම කරා. ඒක මොකද අහන්න බෑ. ලෝ එක අපිට ඕන ගන්න බැලන්ස් කරගන්න වෙනවා ලෝ එක. හරි. ඊළඟට හයිස් එකත් එහෙමයි. හයිස් එක කැපුණාම සද්දේ එළියට එන්නේ නෑ. ඔය හයිස් එක දැන් හයිස් එක වැඩි කරාම හයිස් එකත් මට ඕන ගන්න හදා ගන්න වෙනවා. ඒක ඉතින් ඩිපෙන්ඩබල්. ඒ කියන්නේ ඔයාගේ කටහඬ අනුව තමයි හදන්නේ ඒක. සමහරු ඔන්න ඉතින් අද බ්ලොග් එකත් ඉවර වෙන්න හදන්නේ. මම මේ බ්ලොග් එකෙන් ගෙනාවේ ඔයාලට මේ සතියේ සැටර්ඩේ ක්ලාස් එකේ මොකද වුනේ කියලයි. ඊට කලින් සතියේ සුම්බා සෙෂන් එකක් තිබ්බා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. හැමදාමත් වගේ ඔයා මගේ channel එකත් එක්ක දැනටමත් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව මම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වෙනද වගේම මාව අන්තිම වෙනකන් අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩක් ස්තුතියි. ආයෙමත් ඊළඟ දවසේ vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.